Hello everyone. Fine Craft YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පයිප් ක්ලීනර් වලින් පහසුවෙන්ම ඩිසයින් කරගන්න පුළුවන් මේ මල හදාගන්න විදිය. ඉතින් මේ මලෙන් ඔයාලට පෝට් එහෙමත් නැතිනම් බොකි වුණත් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට පයිප් ක්ලීනර් දෙකක් එකට අරගෙන කනෙක්ට් කරලා තමයි මේ ෆ්ලවර්ස් එක හදාගන්නේ. ඉතින් ඔයාලට මේ මල ඉක්මනින්ම ඒ වගේම පහසුවෙන් හදාගන්න පුළුවන්. channel එක subscribe කරලා තිබුණොත් විතරයි වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට පහසුවෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට පයිප් ක්ලීනර් නිර්මාණ කටයුතු කිරීමට අවශ්‍ය වෙන ඔරිජිනල් පයිප් ක්ලීනර් එක ඒ වගේම අනිත් සෑම අයිටම් එකක්ම අපේ පේජ් එකකින් මිලදී ගන්න පුළුවන්. කැටලොග් බලලා WhatsApp message එකක් දැම්මාම ඔයාලගේ ගෙදරටම items ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ flowers එක ඩිසයින් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වැඩි කාලයක් යන්නෙත් නැහැ. පයිප් ක්ලීනර් වැඩි ප්‍රමාණයක් යන්නෙත් නැහැ. පොඩි මුදලකින් වැඩි ආදායමක් උපය ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ නිවෙස් අලංකරණය කිරීමට ඒ වගේම ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න උනත් මේ පයිප් ක්ලීනර් ෆ්ලවර්ස් නිර්මාණය කරන්න ඔයාලට පුළුවන්. ඉතින් නිවසේ ඉන්න අයට උනත් ගොඩක් පහසුවෙන්ම මේ ෆ්ලවර්ස් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් පයිප් ක්ලීනර් වලින් ඩිසයින් කරගන්න පුළුවන් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඒ අතරින් ෆ්ලවර්ස් ගොඩක් වැදගත් වෙනවා. අපිට මේ ෆ්ලවර්ස් එක ඩිසයින් කරගන්න ඔයාලට කැමති පෙති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ ෆ්ලවර්ස් එක ඩිසයින් කරගන්න ගත්තේ පෙති 8ක්. පෙති 8 මලක් තමයි මම ඩිසයින් කරගත්තේ. ඉතින් මේ මලට වඩා පොඩියට වුණත් ඔයාලට මේ මල හදාගන්න පුළුවන්. මේ මලට වඩා පොඩියට මල ඩිසයින් කරගන්නව නම් ඔයාලා පෑනක් වගේ දෙයක් අරගෙන මේ විදියට පෙති හදාගත්තම මීට වඩා මේ මල පොඩියට හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි කරන්නේ මේ මලට රේණු කොටස කනෙක්ට් කරගන්න එක. ඉතින් මේ විදියට පයිප් ක්ලීනර් එකක් අරගෙන වටේට ඔතාගෙන ඔයාලට මේ ෆ්ලවර්ස් එකේ මැද කොටස ඩිසයින් කරගන්න පුළුවන්. නැතිනම් අපිට මේ ෆ්ලවර්ස් එක මැදින් ෆර්ස් එකක් එහෙමත් නැත්නම් ෆ්ලවර්ස් රේණු කනෙක්ට් කරගන්නත් පුළුවන්. එතකොට මේ විදියට අපේ ෆ්ලවර්ස් එකේ රේණු කොටස මලේ මැද කොටස අතරින් දාලා ෆ්ලවර්ස් එකට හොඳින් කනෙක්ට් කරගන්න ඕනි. වැඩි කොටස මේ විදියට කපලා අයින් කරලා අපි දැන් මේ මලට කම්බියක් කනෙක්ට් කරගන්න ඕනි. මේ විදියට ෆ්ලවර්ස් එකේ අර සම්පූර්ණම පයිප් ක්ලීනර් කොටස කපලා අයින් කරන්නේ අපි. ටිකක් ඉතුරු කරලා තමයි කපන්න ඕනේ. ඉතින් ඒ කපලා අයින් කරපු ඒ පයිප් ක්ලීනර් කොටස අතරින් කම්බිය රඳවලා මේ විදියට ටේප් එකෙන් ඔතාගෙන යන්න ඕනි. ඉතින් ඔයාලට ආදරේ මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජන වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා
channel එකත් subscribe කරලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. පයිප් ක්ලීනර් නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට මැසේජ් එකක් දාන්න.